ඇස් දෙක පියාගෙන මේකේ සද්දය ඇහුවොත් ඔයා අනිවාර්යෙන්ම හිතන්නේ මහපාරේ යන්නේ දැවැන්ත V8 ඇමරිකන් කාර් එකක් කියලා. හැබැයි ඇස් ඇරලා බැලුවම දකින්න ලැබෙන්නේ අඳුරාස්සෙන් මතුවෙන පිටසක්වල යක්ෂයෙක්ගේ මූණක් තියෙන. පාරේ තියෙන තාර ටිකක් ගලවගෙන ඉස්සරහට විසි වෙලා යන රෝද දෙකේ මෘගයෙක්. සාමාන්‍ය 1000cc බයික් වල කෑගහන සද්දෙට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ලෝකේ වෙන කිසිම බයික් එකකට කොපි කරන්න බැරි අද්විතීය හඬක් තියෙන ජපන් කලාවේ අග්‍රගණ්‍යම නිර්මාණය. අද ඔටෝමාස්ටර් අපි කතා කරන්නේ මුළු ලෝකයක්ම තමන්ගේ නාදයට වසඟ කරගත්ත සදාකාලික පුරාවෘතය Yamaha R1. 1998 අවුරුද්ද වෙනකම් ලෝකෙ තිබුණු ලොකු ස්පෝර්ට්ස් බයික් ඔක්කොම බරින් වැඩි, පාලනය කරන්න අමාරුයි. හැබැයි Yamaha සමාගම 98දී මුල්ම R1 එක පාරට දැම්මම ලෝකෙ අනිත් හැම බයික් කම්පැනි එකක්ම දෙලොව රත් වුණා. 600cc බයික් එකක ප්‍රමාණයට 1000cc ලොකු එන්ජින් එකක් ඔබලා එයාලා අමු මැජික් එකක් කළා. එදා ඉඳන් පරම්පරාවෙන් පරම්පරාවට ආපු මේ යන්ත්‍රය 2009 අවුරුද්දේදී අරන් ආවා ලෝකෙ කිසිම කෙනෙක් හිතපු නැති අමුතුම පෙරලියක්. ඒක තමයි R1 එකේ අමරණීය බිග් බෑන්ග්. එහෙමත් නැත්නම් ක්‍රොස් ප්ලේන් එන්ජින. සාමාන්‍ය ඉන්ලයින් 4 එන්ජිමක පිස්ටන් හතරම එකම රිද්මයකට තමයි වැඩ කරන්නේ. හැබැයි Yamahaලා එයාලගේ YZR-M1 MotoGP රේස් බයික් එකේ තියෙන තාක්ෂණය කෙලින්ම මේ R1 එකේ 998cc එන්ජිමට දැම්මා. මේකට කියන්නේ ක්‍රොස් ප්ලේන් ක්‍රෑන්ක්ෂාෆ්ට් CP4 කියලා. මේකේ ඇතුලේ පිස්ටන් 4 වැඩ කරන්නේ අසමාන රිද්මයකට. අර කන්නඩි පුපුරන V8 සද්දේ ඉන්නේ අන්න ඒ නිසයි. අශ්ව බල 200ක් නිපදවන මේ එන්ජිමේ තියෙන අසමාන පිපුරුම් රටාව නිසා වංගුවක් කපද්දි පිටිපස්සේ රෝදේ පාරට අලවලා තියාගන්න මේකට තියෙන්නේ පුදුම හැකියාවක්. 2015න් පස්සේ ආපු R1 මාදිලි දැක්කම පාරේ යන ඕනම කෙනෙක් බය වෙනවා. ලොකු ලයිට් දෙකක් වෙනුවට මේකේ තියෙන්නේ කේන්තියෙන් බලන් ඉන්න සිහින් ඇස් දෙකක් විතරයි. ඇත්තම ලයිට් දෙක තියෙන්නේ ඒකට යටින් හැංගිලා. මේක පාලනය කරන්න ඇතුලේ තියෙනවා අභ්‍යවකාශ යානාවල පාවිච්චි කරන IMU Inertial Measurement Unit කියන සෙන්සර් පද්ධතියක්. ඒකෙන් බයික් එක ලිස්සන එක, රෝද අහසට ඉස්සන එක හැමදේම තප්පරයෙන් 1000න් පංගුවකදී පරිගණකයෙන් පාලනය කරනවා. ජපානයෙන් බිහිවුණු අසම සම තාක්ෂණය සහ කවදාවත් අමතක වෙන්නේ නැති ඒ ක්‍රොස් ප්ලේන් නාදය. අන්න ඒක තමයි Yamaha R1 කියන්නේ. මේ වගේ යකඩ හීන ගැන දැනගන්න ඔටෝමාස්ටර් SL YouTube channel එක වගේම අපේ Facebook page එකත් දැන්ම follow කරලා තියාගන්න.